පැය භාගයකට කලින්. දැන් එහෙම වදින්නෙත් නැහැ. එහෙනම් මෙතන ඉන්න වාඩි වෙලා ඉන්න මිනිස්සු පැය මිනිත්තු 30න් 30ටත් උපදිනවා නිරුද්ධ වෙනවා. මිනිත්තු 30ක් අත්තරින්න පින්නතුනි මිනිත්තු 15ක් ගන්න. ඒ කියපු දේවල්ද දැන් කියන්නේ? ඒ කියපු දේවල් නෙමෙයි. එහෙනම් මිනිත්තු 15ට රූප උපදිනවා නිරුද්ධ වෙනවා. මිනිත්තු 15ක් අත්තරින්න පින්නතුනි මිනිත්තුවක් ගන්න. ගිය මිනිත්තුවේ කියන දේද දැන් කියන්නේ? නෑ. ගිය මිනිත්තුවේ උපදිච්ච රූප ටිකට දැන් තියෙන්නේ? නෑ. පින්නතුනි මිනිත්තුවක් අත්තරින්න තප්පර 30ක් ගන්න. තප්පර 30කට කලින් අතපය දික් කර විදියට දැන් දික් කරන්නේ? නෑ. රූප ඉපදිනවා නිරුද්ධ වෙනවා. තප්පර 30ක් අත්තරින්න පින්නතුනි තප්පරයක් ගන්න. තප්පර 30ේදී මං ඉස්සරහට එනවා. තප්පරේදී පස්සට යනවා. තප්පරේදී ඉස්සරහට එනවා කියන්නේ කකුල උස්සනවා, ගෙනියනවා, තබනවා. කකුල උස්සනවා, ගෙනියනවා, තබනවා, පොළොවට තද කරනවා. එතකොට පින්නතුනි කකුල උස්සනකොට තියෙන රූප ටිකද ගෙනියනකොට තියෙන්නේ? ගෙනියනකොට තියෙන රූප ටිකද පොළොවට තද වෙනකොට තියෙන්නේ? මේ පින්නතුනි දැන් ඔළුව වන්නකොට තියෙන රූපද ඊළඟ මොහොතේ තියෙන්නේ? එහෙනම් පින්නතුනි මොහොතින් මොහොත රූප උපදිනවා නිරුද්ධ වෙනවා. මොහොතින් මොහොත මේ විශ්වයම ඇති වෙනවා නැති වෙනවා. වෙනස් වීම වේගවත්. වෙනස් වීම මොහොතින් මොහොත සිද්ධ වෙනවා. පය උස්සනකොට තේජෝ ධාතුව වායෝ ධාතුව වැඩි වෙනවා. පඨවි ධාතුව අඩු වෙන රූපයි බිහි වෙන්නේ. පය ගෙනියනකොට ඒත් එහෙමයි. පඨවි ධාතුව අඩු රූප තියෙනවා. තේජෝ ධාතුව වායෝ ධාතුව වැඩි රූප උපදිනවා. පොළවට තද වෙනකොට පඨවි ධාතුව වැඩි රූප උපදිනවා. අන්න බලන්න වෙනස. 100න් ඉන්නව නම් පින්නතුනි මේවා අල්ලන්න පුළුවන්. 100න් ඉන්නව නම් මේවා අල්ලගන්න පුළුවන්. ඒ නිසා මේ කියා දෙන ධර්මය මතකයට නෙවෙයි. මොකකටද? ඒ මොහොතේ ප්‍රයෝජනක මම කිව්වා ලයිට් කණු දෙකක් අතර බලන්න ওই වෙනස. වාහනේ ඩ්‍රයිව් කරනකොට බලන්න ওই වෙනස අත් දෙකේ. අරක බ්‍රේක් එක ගහනකොට පයේ පඨවි ධාතුව වැඩි රූප උපදිලා නිරුද්ධ වෙනවා. AC එක යනකොට තේජෝ ධාතුව අඩු රූප ඉපදිලා නිරුද්ධ වෙනවා. මොහොතින් මොහොතට ඉපදීම් නිරුද්ධ වීම අල්ලන්න බැරියයි. සිහිය බලවත් නැහැ. ධර්මතාවයේ තේරුම් ගැනීම බලවත් නැහැ. එතකොට පින්නතුනි මේක අහන එක මේ පින්නතුන් ඇහිමක් විතරක්ද කරන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒ දිහා බලා සිටීම. ඒ ප්‍රායෝගිකව බලා සිටීම තුළ ඇති වෙන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය ගැන අවබෝධය. දැන් රූප පකුල තියෙනකොට මෙහෙම වදිනකොට හිතනොද මම ඇවිදිනවා කියලා නෑ. ධර්මතාවයේ දිහා බලා සිටීමක් වෙන්නේ. නේ මහන්න. එතකොට පහළ වෙන දෙයට කියනවා මොකද්ද? වචනය විස්ඩම්. මොකද්ද? මේ ප්‍රඥාව පහළ වෙනවා කියනවා. ප්‍රඥාව පහළ වෙනවා. ඒක නේද පහළ කරගන්න ඕන? ප්‍රඥා නරාණං රතන. මේ නරයන්ට තියෙන ශ්‍රේෂ්ඨම දේ මොකද්ද? ප්‍රඥාව නැමැති මණික. ඒක ගලක්ද? ඒක ගලක් නෙවෙයි. ඒක ගලක් නෙවෙයි. ඒක හිතේ පහළ වෙන සිතවිල්ල. ඒක සිතේ පහළ වෙන සිතවිලි අතර ශ්‍රේෂ්ඨම සිතවිල්ල. මොන සිතවිල්ලද? ශ්‍රේෂ්ඨම, ජේෂ්ඨම, උත්තම වූම සිතවිල්ල. මේ මානසිකාරය කියන කෙනා ඉස්සරහට කියලා දෙනවා. මෙයා මොකද කරන්නේ? සිතවිලි එක පොදියකට බඳිනවා. අර දෑකැත්තක් අරගන්න මේ ගුවන් කපන කාන්තාව වී මිටක් මෙහෙම තද කරලා අල්ලනවා. මානසිකාරයේ සිතවිලි ටික ඒ විදියට අල්ලනවා. ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අර ටික කපලා දානවා. මොනවද කපන්නේ? කෙලෙස් සිතවිලි කපලා විනාශ කරලා දානවා. ප්‍රඥාව හරියට දෑකැත්තක් වගේ. සිතවිලි වල තියෙන දෑකැත්තක්. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ නගුලකට හාලා දානවා. කුඹුර හාලා දානවා කියන ප්‍රඥාව හරියට ආයුධයක් වගේ කෙලෙස් වලට. ඒ නිසා පින්නතුනේ මේ ප්‍රඥාව පහළ කිරීමටයි මේ ධර්ම සාකච්ඡාව වෙන දෙයකට මම හැමතිස්සෙම මතක තියාගන්න උවමනා නෑ. ධර්මතාවය තුල ජීවත් වෙන්න. හැබැයි මේ ඇහුවා ඊළඟ සතියේ ගියා. අනේ මොකද? අනේ පව්. එහෙම කියා කියලා මතක හිටින්නෙත් නෑ. ධර්මතාවය එක්ක ජීවත් වෙලා ප්‍රඥාව දියුණු වෙන්නෙත් නෑ. හැබැයි එක අතකින් හොඳයි. අනිත් මිනිස්සුන්ට වඩා. ඇයි මේ මොහොතට හරි අනේ දෙයියනේ මේක මෙහෙමයි කියලා තේරෙනවනේ. ඒකත් ඇති. ඒකත් ලොකු දෙයක් නේ මහන්න. මොනවක් හරි පහළ නොවී තිනවනම් ඒකත් ඇති. ඒක ගිහිල්ලා කෙනෙක් දිනු කරන. ඇත්තට මෙතන 10 දෙනෙක් විතර ඉන්නවා පින්නතුනේ. එයා කතා කරනකොට සතුටුයි. ඒගොල්ලෝ ඉස්සරහට කියලා දෙනවා ඒවා අරමුණු කරනවා මනසට. වචන තේරෙන්නේ නැහැ මහත්මයා. අරමුණු කරනවා ඉස්සරහට. දැන් වීති වගේ. එතකොට ඒ කාණ්ඩ අරමුණු කරනවා. එතකොට එයාලා මේක ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඒගොල්ලන්ට මේ අඩුවක් පේනවා. කොහේ හරි හිර වෙන බවක් පේනවා. තේරෙනවද? ප්‍රඥාව වැඩෙන ගමන් ඊළඟ පන්තියට ඇවිල්ලා ඉවර වෙනකොට ඇහුවම කිව් ගමන් අල්ලගන්න. ඒක එයා හිතට ටක් ගාලා අරමුණු කරගන්න. අරයි ප්‍රඥාව එයාට උදව් කරේ. එයා දැනගත්ත නෙවෙයි. එයාගේ ඉන්ටෙලිජන්ට් කම මම එක්ක එතන නෑ. දියුණුණු ප්‍රඥාවට ප්‍රඥාව තියෙන සිතකට අරමුණු ගත්ත විතරයි.
තේරුණානේ පින්නතුනි. ඉතින් ඒකාන්තයෙන් ප්‍රඥාව නම් දියුණු කර යුතුමයි. නැත්තම් මේකෙන් නිදහස් වෙන්න බෑ. මේ ලෝකේ මේ විශ්වයේ කොහොම ගියත් මොන භවයකට ගියත් උපදින්නේ මොනවද? චුතිසිතය ප්‍රතිසන්දිය අතර හිත් ඉපදිනවා. ඒ ඉපදින හිත්වල වේදනාව එක්ක සැප වෙන්න පුළුවන්. එක්ක දුක් වෙන්න පුළුවන්. එක්ක ඒ දෙකටම නැති එකක් වෙන්න පුළුවන්. හැබැයි මොහොම වුණත් ඒ කිසිම හිතකට දුක්ඛාරය සත්‍යයෙන් නම් ගැලවෙන්න බෑමයි. ඒක අකාලික වූ ධර්මයක්, කාලයකට අයිති නැති හැම මොහොතකම පවතින සාත්‍යතාවය නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයකුත් නම් කරනවා. ධර්මය නම් අකාලිකමයි. ඒ අකාලික ධර්මයේ කොහෙන්ද බලන්න ඕන? Taman තුලින් අල්ලපු gederin නම් නෙමෙයි. මෙච්චර පින්නතුනි මේවා කියලා දුන්නත් මේවා පින්නතුනි මුල් වරට මේ විශ්වයේ ඉපදුනේ මේ බුද්ධ ශාසනයේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මනසේ. ඔබට යම් කිසි දෙයක් හිතලා යම් ප්‍රඥාවක් දියුණුනා නම් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දායාදයක්. ඒක පින්නතුනි බුදුරජාණන් වහන්සේටමයි අයිති. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අපි කරන්නේ ඒ ආලෝකය අරගෙන පරාවර්තනය කරන එකක් විතරයි. මම හැමදාම අවසානයේට කියන උපමාව. ආලෝකයේ නිෂ්පාදකයා කවුද? ඉර. ආලෝකය නිෂ්පාදනය කරන්නේ පැට්‍රිය ඉර. නමුත් අපේ පෘථිවියට ආලෝකය ලැබෙන ඉරෙන් විතරයිද? නෑ. ඉරෙනුත් ලැබෙනවා, හඳෙනුත් ලැබෙනවා. තේරුණානේ? ප්‍රධාන දේවනේ තරුත් තියෙන්න පුළුවන්. ඉරෙන් හඳෙන්නේ ප්‍රධාන ආලෝකය ලබන. හඳ ආලෝකය අපිට ලබා දුන්නට ආලෝකයේ අයිතිකාරය කවුද? ඉරමයි. ඉරමයි අයිතිකාරය. ඒ නිසා පින්නතුනි ඔබේ මනසේ යම් ප්‍රඥාවක් පහළ වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාාවක් වේවා. යම් කිසි නතෝරණ කමක් තියෙනවා නම් පින්නතුනි ඒ මාගේ කියා දීමේ දුර්වලතාවයක්ම වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ ප්‍රඥාවෙන් පින්නතුනි ඔබ සදාහටම සංසාර දුකින් අත මිදලා අමා මහ නිවනින්ම සැනසේවා. අවසාන වශයෙන් පින්නතුනි අපි මේ මොහොතක් ජීවත් වුණා කියන්නේ සිත් පහල කරා. තාම කුසල අකුසල ගැන හරියට දන්නේ නැහැ. නමුත් මේ පහල වෙන බොහෝ සිත් මොන සිද්ද? කුසල් සිත්. එය ජනිත කරගත්තා වූ සියලුම සත්‍ය ශක්තිය අවීචයේ පටන් අකනිටා බඹතලයේ දක්වාම සියලුම සත්‍යය අනුමෝදන් වෙලා සියලු දුක් වලින් නිදහස් වෙලා සාන්ත වූ අජරාමරු ඒ අමා මහ නිවනෙන්ම සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා සාදුකාරය අපවත්. අනන්ත සංසාරයේ අම්මා වෙච්ච තාත්තා වෙච්ච මේ ජීවිතේ නෑදෑ වෙච්ච අම්මා වෙච්ච තාත්තා වෙච්ච අය මේ පින් ගන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා නම් බොහොම සතුටින් අනුමෝදන් වෙලා සංසාර දුකෙන් නිදහස් වේවා. දුක් ඇති තැනක ඉන්නවා නම් සැප ඇති තැනකටපත් වේවා. මේ පින ඒකාන්තයෙන් මේ කුසලයේ හේතු වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. අපිව ධර්මයට යොමු කරන ශාසනයට කැමති ඉෂ්ඨකාන්ත දේවතාවරු ඉෂ්ඨ දේවතාවරු ඉන්නවනම් අපි වෙනුවෙන්ම මේ ජීවිතේ සමහර විට පිටුපසින් ඉන්නවනේ ඒ දේවතාවරුන් මේ කුසලයේ අග්‍රමූ කොට සම්මෝදන් වෙලා තව තවත් අපිට සංසාර ගමනෙන් ඈතර වෙන්නම උදව් උපකාර කරන්න ඒ අයටත් මේ පින හේතු වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේ පින්නතුනි මේ නිවස නිරන්තරයෙන්ම ලබා දෙන අබේ සූර්ය මහත්මයා එම මෙතනියත් දුවා දරුවන්ට ඒ වගේම මේ පවුලට සම්බන්ධ සියලු ඥාති මිත්‍රාදීන්ට මියගිය සියලු දෙනාටත් මේ කුසල් හේතු වෙලා ජීවිතය සැපවත් වේවා සුගිත මුදිත වේවා. ඒ ප්‍රඥා ආලෝකය ඉක්මනින්ම ඇති කරගෙන සතර අපායන් සදාහටම නිදහස් වෙලා අමා මහ නිවනින් සැනසෙන හේතු වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. අවසාන වශයෙන් මේ ලෝකේ ඉන්න සිල්වත් ගුණවත් නොගුණ හැම දෙනාටම මේ පින් හේතු වේවා. මේ පන්තියට සහභාගී වෙලා බොහොම ආසාවෙන් ධර්මයේ දියුණු කරන හැම දෙනාට මේ කුසලයේම බලයෙන් ඒ කුසල වීරයෙන් ඒ කුසල ඡන්දයෙන් ඒ සද්ධාවෙන් තවදුරටත් මේ ධර්මයේ දියුණු කරගෙන අන් අයටත් යා දීලා සංසාර ගමනින් හැකීක්මනින්ම නිමා කරන්න කෙලවර කරන්න හේතු වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා තෙරුවන් සරණයි.